ඔන්න අද අපේ ප්‍රසංගය කණංකේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ සවිසිත් මිතුරු කැල තමයි ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි ගාල්ලේ කණංකේ පැත්තට යන්න යන ගමන් තමයි මේ සූදානම. ඔන්න දකුණු හයිවේ එකේ අපි ගිහිල්ලා කණංකේ නගරය පහු කරලා කණංකේ ජාතික පාසල් ක්‍රීඩාංගණයට අපි යනවා. දකුණුලගේ කණංකේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ සවිසිත් මිතුරු කැල බොහොම අභිමානයෙන් ඉදිරිපත් කරන දවන්ත බක්මා සැනකෙළියෙන් අවසානයේ ඉදිරිපත් කරන සංගීත ප්‍රසංග වේදිකාවේ අපි ඉන්නේ සහරා ෆ්ලෑෂ් වේදිකාව හැට වැඩ කරනවා. අපි බලමු පැත්ත කතා කරගෙන ඉන්නේ අපි යන්නේ පැත්තට මොකද වෙන්නේ බලන්න. මේ සහරා ෆ්ලෑෂ් Jara Suvaru e Corante
පානවා කිව්ව වල්පි කියලා මද සුලගේ වැන්නවා හැටි දැක්කා වල්පි පුණු හැටි දැක්කේ නෑ සමනලියෝ මේවනව හැටි දැක්කා උන් හැදුණු හැටි දැක්කේ නෑ මල්සරා විදිනවා හැමදෙනා කීවාට උදාම මට විද්දේ නෑ ධාලිකට බැටි ඉඟ සුඟ දැක වාටේ මේ අමුතුම ලන්දේ ඔබ කවුරුද ලන්දේ කොයි යනවද කෙල්ලේ මගේ හිත විමසිල්ලේ හීනෙන් දෙපලන්නේ ඔය නම කියවෙන්නේ උන සහගොල්ලා තියෙන්නේ අඩුවේ ඔය හිතලා නලෝලා ඇට කුකුලම යෝලා මගේ හිතේ අලේ අතුනේ ලන්නට ඔය හිතලා නලෝලා ඇට කුකුලම යෝලා මගේ හිතේ අලේ අතුනේ ලන්නට අනංක ප්‍රසංග ජයටම යනවා ස්ටාර් ඔෆ් ලයිෆ් වේදිකාව අපූර්වට ගෙනියනවා. වෙන්න මොන මොනවද කියනවා ප්‍රසංග බක්මහස්සාච්චි අපි යන් ඒ පැත්තට මොකද කරන්නේ කියලා බලන්න. හඳුරන්නේ ගාන කරනවා ඊයෝ
ලංකාවේ ඉන්නේ අනිල් ඔස්කාර් සහරා ෆ්ලෑෂ් එක අතිවිශාල ජනතාවක් කලංකයට ඇවිල්ලා ඉන්නවා. කලංකේ ප්‍රසංගය සාර්ථක වෙනවා. හිරුස්ටා අනිල් ඔස්කාර් ආදරණීය ගායන ශිල්පියා ඉන්නේ. අපි යන් ඒ පැත්තට මොකද කියන්නේ කියලා බලන්න. ආදරණීය සංගීත හිතමිතුරන්ගේ සියුම් තැන් ස්පර්ශ කළ ඔස්කාර්.
තමයි කණංක ප්‍රසංගය ඉවර වුණේ. ඉතින් අපි ආයේ දවසක හමු වෙමු.